අයිබෝවන් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ මෙම මාධ්‍ය හමුව කැඳෙව්වේ වර්තමානයේ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් අපි පළවෙනිටම දකිනවා මේ මොහොතේ ගමේ ඡන්දේ එහෙම නැත්නම් මේ පුංචි ඡන්දේ පවත්වලා දැන් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. එතකොට ඒ ලැබිච්ච ප්‍රතිඵලත් එක්ක අපි දකිනවා සාමාන්‍යයෙන් අපි මේ පහුගිය මහමැතිවරණයේ සහ ජනාධිපතිවරණයේ දැක්ක ආකාරයට ප්‍රධාන වශයෙන් මේ රටේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට දක්වන අකමැත්ත. ඒ වගේ තමයි මේ දේශපාලනයේ සම්බන්ධයෙන් වෙලා තියෙන කලකිරීමත් එක්ක මේ දේශපාලන ධාරාවේ පක්ෂ සියල්ල දේශපාලනයන් සියල්ල ප්‍රතික්ෂේප කරමින් සහ මේ සම්බන්ධයෙන් තාම කලකිරුණු ඇල්මැරුණු ස්වරූපයක් තියෙනවා. අපි දන්නවා කොහොමත් ගමේ ඡන්දයට ජනතාවගේ සාමාන්‍ය තියෙන උනන්දුව ප්‍රමාණය අඩුයි. නමුත් ඒ අඩු වුණත් පෙර වසර වලට සාපේක්ෂව ඉතා අඩු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ මේ මැතිවරණ වලට මැදිහත් වීම සහ මැතිවරණේ ප්‍රකාශ කිරීම. ඉතින් මේ තත්ත්වයට එක්ක අපි දෙවන පරපුරට කිය ගන්න ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ රටේ ජනතාව මේ තියෙන දේශපාලන ධාරාව වලින් එළියේ අලුත් දේශපාලන බලවේගයක් හොයනවා. ඒ දේශපාලන බලවේගය මේ පැරණි තිබ්බ දේශපාලන ධාරාවල මුහුණත් අහඩු වෙනස් කරලා එහෙම නැත්නම් මේ තිබ්බ පැරණි දේශපාලන පක්ෂවල නායකයෝ අලුත් දේශපාලන සංවිධාන හදාගෙන පාට වෙනස් කරලා ලාංඡනය වෙනස් කරලා හදන දේශපාලන ධාරාවක් නෙවෙයි මේ රටට සැබෑ ලෙසම ප්‍රතිපත්තිමය තත්ත්වයේ ඉඳන් භාවිතාව දක්වාම වෙනස් දේශපාලනයක් අවශ්‍යයි කියන එක දෙවන පරපුර විශ්වාස කරනවා. ඒතකොට අපි දන්නවා මේ පැවති මැතිවරණයේ ප්‍රතිඵලය අරගත්තම සහ මේ පහුගිය පැවති ඡන්ද තුනක් දැන් අපිට එකතු වෙනවා. ජනාධිපතිවරණයක්, මහා මැතිවරණයක් සහ මේ ප්‍රාදේශීය මැතිවරණයක්. එතකොට මේ ප්‍රාදේශීය මහා මැතිවරණයේදී අපි දකිනවා ඡන්ද ප්‍රකාශ කිරීම 160කට වගේ ආසන්න ප්‍රමාණයක් තිබේ. සමහර දිස්ත්‍රික්කවල ඊයේ දවල් වෙනකොටත් හවස් වෙනකොටත් ඡන්ද ප්‍රතිශතය 50ක් පනලා තිබ්බේ නැහැ. අපි දැක්කා මේ ස්වභාවයෙන්ම මහා මැතිවරණයේදී. මහා මැතිවරණයේදී තාම සුළු පිරිසක් තමයි ඡන්දය ප්‍රකාශ කරේ. ලක්ෂ 60ක් එහෙම් පිටින්ම ඡන්දය ප්‍රකාශ කරලා තිබුණේ නැහැ මහා මැතිවරණයේදී. ඒ වගේම ජනාධිපතිවරණෙත් අපි දැක්කා ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවටම පළවෙනි වටේදී ජනාධිපතිවරයෙක් තෝරගන්න බැරි වුණා. ඒතකොට මේ සමස්ත කතාව ඇතුලේ කියවෙන්නේ කුමක්ද? දෙවන පරපුර හැට අපි විශ්වාස කරන මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ ජනතාව විසින් පළවෙනියටම මේ දේශපාලකයා කෙරෙහි විශ්වාස කරලා තියෙන සාම්ප්‍රදායික දේශපාලකයා කෙරෙහි තබා ඇති විශ්වාසය ඊටාම නරක ලෙස බොඳ වෙලා තියෙනවා. අපි දකිනවා ජනාධිපතිවරණය අවසන් වෙනකොට ජනාධිපතිවරණයේදී ලක්ෂ 57කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ගත්ත ජාතික ජනබලවේගයෙන් දෙවන වටේ ඡන්දවලදී ජනාධිපතිවරයා පත් වෙලා ඒ ආපු උද්‍යෝගයත් එක්ක පැවති මහ මැතිවරණයේදී ලක්ෂ 68කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අරගෙන එතෙක් මෙතෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම මම හිතන්නේ තනි පක්ෂයක් විසින් ලබාගත්ත 3/2 බලය පිහිටුවන ලැබුවා. හැබැයි ඒක පිහිටුලා ආයි මාස ගාණක් ගිහිල්ලා ආපහු හැරලා බලනකොට ඒ 60 ලක්ෂය ඉඳන් 68 ලක්ෂය ඉඳන් ආයි මේ වර්තමාන ආණ්ඩුවට ලක්ෂ 45ක් දක්වා ඡන්ද පදනම අඩු වෙලා තියෙනවා. අපි දන්නවා 2017 තිබ්බ මැතිවරණයේදී පොහොට්ටුව දිනලා ඒ මැතිවරණයේත් මම හිතන්නේ 70%කට ආසන්න ප්‍රමාණයක් රටේ ජනතාව ඡන්දය ප්‍රකාශ කරා මේ ප්‍රාදේශීය සභා මැතිවරණය. හැබැයි මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී රටේ ජනතාව කලින් මහමැතිවරණයේ 68කට විතර ආසන්න ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කරනවා. මේ පාර 60කට ආසන්න වෙන ප්‍රමාණයක් තමයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. කියන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාම ශීඝ්‍ර ලෙස අඩු වෙලා තියෙනවා. ඒතකොට දැන් මේ තත්ත්වයන් සියල්ල ඇතුලේ අපි දකිනවා නැවත මේ රට සහ මේ ආණ්ඩුව සහ මේ අනාගතයේ මුහුණ දෙන අභියෝගය කුමක්ද කියන කාරණාව. පැහැදිලිවම දෙවන පරපුරේ එදා ඉඳන් කියපු කාරණාව තමයි මේ වෙලාව අපිට මේ දේශපාලනය ඇතුළේ අපි මහා බලවේගයක් නෙවෙයි. නමුත් අපි නිවැරදි දිශානතියට ප්‍රතිපත්තිකරකව මේ රටේ කිසිදු දූෂිත දේශපාලනයකට හවුල් වෙන්නේ නැතුව මේ රටේ දූෂිත දේශපාලක ධාරාවේ දූෂිතයන් එකතු කරගන්න නැතුව සුජාත දේශපාලනයක් මේ දක්වාම ඉෂ්ට කරලා තිනවා. ඒක ඇතුළේ අපිට මේ ඡන්ද පදනම ඇතුළේ ලැබෙන්න ඕන ඡන්ද ජයග්‍රහණ ලොකුට පේන්න නැතුණත් අපි ජනතාවගේ හදවත් තුළ ජනතාවගේ ඊළඟ බලාපොරොත්තු බවට පත් වෙමින් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාර නිර්මාණය කරලා තිනවා. මොකද මේ මොහොතේ අපි දකින ප්‍රධානම කාරණාව තමයි මේ ආණ්ඩුවට මේ ජාතික ජනබලවේගයට හම්බෙච්ච ඒ ලක්ෂ 45ක ඡන්ද ප්‍රමාණය ඇතුලේ කියවෙන්නේ නැවත වංචා දූෂිතයන් සහ ඒ දූෂිත දේශපාලන ධාරාව බලවත් වීම. ඒකේ වගකීමෙන් ආණ්ඩුවට මිදෙන්නත් බැහැ. ඔවුන් කියපු ආකාරයේ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වීම, ජනතාවාදී නොවීම, පළවෙනි අයවැය ඇතුළේම පොරොන්දු කඩ කිරීම, විශේෂයෙන්ම ඔවුන් වෙනුවෙන් වැඩ කරපු 35000ක රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් ඔවුන් දබාපු පොරොන්දු ඔවුන් බිඳ දාලා තිනවා. මේ වගේ ජනතාව තුර දැන් නැවත සැකයක් මතුවෙනවා. මේ යන්නේ රනිල් වික්‍රමසිංහ ගිහපු වැල් පාලමේ නේද? පහුගිය 71 අප්‍රේල් 5 වෙනිදා සමරුව 71 කැරල්ලි සමරුව තියෙන දවසේ ඉන්දියාවේ මෝදි ඇවිල්ලා ගිවිසුම් අත්සන් කරනවා. එතකොට මේ ක්‍රියාකලාපයේ ඇතුලේ මොකද්ද කියවෙන්නේ? අන්නේ උත්තරේ තමයි මේ ජනතාව ලක්ෂ 45කට ඡන්දේ සීමා කරලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ අපි නැවත දකින්නවා අනතුරු මොකද්ද රටට තියෙන? අනතුරු තමයි නැවත අර දූෂිත මජර තක්කඩි දේශපාලකයෝ ටික බලවත් වෙන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ ප්‍රාදේශ සභාව ඇතුලේ ගණනාවක ප්‍රාදේශ සභාවල විපක්ෂයේ බලය වැඩි. එතකොට මේ දූෂිතයන්ට හොරුන්ට
මේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලන හිටපු දේශපාලන පක්ෂවල නැවත අවස්ථාවක් ඇද්දලා තිනවා වෙන් වෙලා ඡන්දය අරගෙන එකතු වෙලා බලය පීටවන්න. අපි මේ ආණ්ඩුවට පටන් ගන්නට කිව්වා ජාතික කඳුර එකතු කරන්න වාම කඳුරට. සැබෑ ශක්තිමත් බලවේගයක් හදන්න කියන පණිවිඩය අපි දුන්නා ජනාධිපතිවරණයේදී. මතක නැහැ. හැබැයි ඒකට පයින් ගහලා ආපු ගමනක දැන් උත්තර හම්බෙලා තියෙනවා. ඉතින් අපි නැවතත් විශ්වාස කරන දෙයක් තමයි මේ රටේ මේ දූෂිත ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලනේ නැවත ඉඳ තියන්න නරකයි. ඒ දේශපාලනේ නැවත අවශ්‍ය නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න අවශ්‍ය වෙන ප්‍රධානම කාරණාව තමයි නැවතේ දූෂිත ඒ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලනය පරාජය කරලා නැවත ජනතාවගේ බලය මේ දූෂිතයන් අතර යනක නවත්තන්න නැවත අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය කළ යුතු තියෙනවා. ඉතින් දෙවන පරපුර විශ්වාස කරනවා මේ ඡන්ද කතාව ඇතුලේ කියවෙන්නේ මේ ගමේ පුංචි ඡන්දය ඇතුලේ කියවන ලොකු කතාවක් තියෙනවා අපිට අලුත් නැවුම් සුදාත දේශපාලනයක් කරන කිසිදු දූෂිත දේශපාලන ධාරාවකට හවුල් නැතුව මැතිවරණ තුනක් ජනතාව වෙනුවෙන් විශ්වාසනීය ලෙස පරාජයම් පසුබැසීම් හමුවේ පවා තමන්ගේ දේශපාලන සුජාතභාවය තියාගෙන ආපු දේශපාලන ව්‍යාපාරයක් දැන් තියෙනවා. ඒ තමයි දෙවන පරපුර. අපි විශ්වාස කරනවා වහ අපි සූදානම් වෙනවා මේ සැබෑ වාම කඳුරත් සැබෑ ජාතික කඳුරත් එකතු කරලා ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරන්න. එහෙම නැතුනොත් නැවත අර රටට ආදරය කරන්න නැති රට විනාශ කරන්න බලන් ඉන්න කඳුරයි මේ රට වංචා දූෂණ වලින් විනාශ කරපු කඳුරයි ඔක්කොම එකතුලා නැවත වැඩි කාලයක් යන කලින් මේ රටේ බලය දැහ ගන්නවා. ඒක රටට අහිත කරයි. ඒ නිසා මේ ඡන්ද කතාව අපි පැහැදිලිව කියවගෙන තියෙනවා. මේ ජනතාවගේ සිතුම් පැතුම් අපි පැහැදිලිව කියවගෙන තියෙනවා. නමුත් අපි දෙවන පරපුරට යම් කාලයක් අපිට යාවි. ඔව්. හැබැයි ඒක වැඩි කල නොයා අපි මේ දේශපාලන බලවේග නිර්මාණය කරනවා. මේ ඡන්ද කතාවේ ඇතුලේ කියවන මේ ගමේ ඡන්දයේදී ජනතාව දුන්න පණිවිඩය නිවැරදිව කියවාගෙන අපි මේ බලය නිර්මාණය කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් මේ ඡන්ද කාරණාවත් එක්ක අපි දින ඉදිරි දවස් කිහිපය ඇතුළත මේ ඡන්දයේ සීලුම් තොරතුරුත් එක්ක අපිට නැවත ඔබත් එක්ක හමු වෙලා මේ ගැන සාරාංශගත වෙලා කතා කරන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම තමයි අපි මේ මොහොතේ කතා කරුත් තවත් කාරණා ගණනාවක් තියෙනවා. පළවෙනි කාරණා තමයි මේ මොහොතේ මේ සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් ජීවිතය තොර කර ගැනීමත් එක්ක ඇතිවෙච්ච නවකවද කතාව. ඉතින් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය මානවවාදී දේශපාලන ව්‍යාපාරයක් ජනතාවගේ සිතුම් පැතුම් අනිකාගේ දුක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු කවුද කියලා මනුස්සත්වයේ ඉඳන් තීරණ ගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. අපේ දෘෂ්ටිවාදයේ ප්‍රධානම කාරණය තමයි මානවවාදී කියන්නේ. ඉතින් එහෙම දේශපාලන ව්‍යාපාරයක් හැට අපි පැහැදිලිවම මේ නවකවාදී කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඒක විශ්වවිද්‍යාලයක් ඇතුලේ වේවා, පාසල් පද්ධතියක් ඇතුලේ වේවා, වෙනත් ආරක්ෂක අංශ සේවාවන් ඇතුලේ වේවා, වෙනත් අධ්‍යාපන ආයතන ඇතුළේ වේවා, වෙනස් සමාජ තලයන් තුල වේවා, තව කෙනෙක් විසින් අනිකාව පීඩාවටපත් කරලා අනිකාව දුකටපත් කරලා ඒ මතින් සතුට වෙනවා නම් ඒක අපිට අනුමත කරන්න බෑ. මේ සමස්ත ශ්‍රී ලංකාවම වෙලාගත්ත ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාල පද්ධති වේවා, අනිත් අධ්‍යාපන පද්ධතින් වේවා, අනිත් සමාජ පද්ධතින් වේවා, මේ සියල්ල ඇතුළේම මේ අනිකාව පීඩාවටපත් කළා තමා සතුට වීම, අනිකා පීඩාවටපත් කළා ඒ පීඩාව තුලින් Tamanට අවනත කර ගැනීම, මේවා අපි පිටු දකින්න ඕනේ, එලා දකින්න ඕනේ. දෙවන පරපුර හැටියට පැහැදිලිවම අපි විරුද්ධ වෙනවා මේ නවකවදේ සහ අනිකා පෑගීම. කායිකව වේවා, මානසිකව වේවා, වචනිකින් වේවා අපිට අයිතියක් නැහැ තවක් කෙනෙක් පීඩාවටපත් කරන්න. ඒක මානුෂිකවාදී නෑ. ඒක බෞද්ධ රටකට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දෙවන පරපුර හැටියට එවන් පීඩාවන් හෙලා දකින්නවා. අපි විශ්වාස කරනවා මේ සමස්ත සමාජය පුළුවන් මේ ගැන මීට වඩා විධිමත් කතාබහක් ඇති වෙන්න ඕනේ. මේක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පමණක් ගොඩ ගැහෙන දෙයක් නෙවෙයි. මේ සමස්ත සමාජය ඇතුලේ මේ පීඩනය තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අද මේ ලංකාවේ ගන්න විවාහ උත්සව වෙඩින් වල කීයෙන් කීයකනම් මනමාලයයි මනමාලියයි අපහසුතාවයට පත් කළා සතුටක් වින්දනයක් ලැබුණ පිරිසක් ඉන්නවාද? මනමාලියව පූල් එකට දානවා, මනමාලයව පූල් එකට දානවා, එක්ක කරත්තයක් තල්ලු කරන් යන්න දෙනවා, එක්ක එහෙම නැත්නම් මානසිකව ශාරීරික පීඩාවට. මේ ලංකාවේ මනෝභාවයේ තියෙන තැන මේක විශ්වවිද්‍යාල විතරක් නෙමෙයි තියෙන්නේ. ඒකත් එදාට දෙන නවකවාදයක් වගේ රැග් එකක් තමයි ඒක. ඉතින් මේ සමස්ත කතාව අපි කියව ගන්න කියලා සමාජයට ආරාධනා කරනවා. මේක විශ්වවිද්‍යාල වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. සමස්ත සමාජයේ වෙලාගෙන තියෙන දෙයක්. අපි එහෙනම් සැබෑ මානවවාදී මිනිස්සයා හදන්න ඕනේ. අනිකා ගැන හිතන මිනිස්සයා, අනිකාගේ දුක තේරෙන මිනිස්සයා. මට මෙහෙම වුණා නම් මම මොකද කරන්න කියලා හිතන්න පුළුවන් මිනිස්සයා හදන්න ඕනේ. එහෙම නැතුව නීති වලින්ම විතරක් මේ ප්‍රතිපත්ති වලින් විතරක්ම ආණ්ඩුව වලින් විතරක්ම මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ නවකවාදී කියන සත්‍යය සහ මේ සමස්ත ලංකාවේ සමාජය පුරා අනිකාව පීඩාවටපත් කළා තමාගේ වැඩ කර ගැනීම හෝ තමා සතුටු වීම කියන මේ මනෝභාවය නැති කරන්න අවශ්‍ය සමාජීය සහ භෞතික වටපිටාව නිර්මාණය කරන්න ඕනේ. ඒ මානසික වටපිටාව නිර්මාණය කරන්න ඕනේ කියන කතාව. ඉතින් මේ කාරණා කීපයත් එක්කම අපි විශ්වාස කරන නැවතත් අපි කතා කරන්නේ මේ රැකියා විරිත උපාධිධාරීන්. ඔවුන් දැන් එකතු වෙලා ඉන්නවා රැකියා අපේක්ෂිත උපාධිධාරීන් හැටියට. ඔවුන් රැකියා අපේක්ෂිත උපාධිධාරීන් වන්නේම මේ ජනාධිපතිවරයා දුන්න පොරොන්දුව නිසා. ඒ රැකියා විරිත හිටපු උපාධිධාරීන් තමන්ගේ බලාපොරොත්තු ඇතුව ජනාධිපතිවරයෙක් පත් කරා.
ඒ ජනාධිපතිවරයා විසින් දුන්න පොරොන්දු අනුව ඔවුන් තවදුරටත් රැකියාව විරහිත නෙවෙයි රැකියාව අපේක්ෂිත උපාධිධාරීන්. ඒතර පහුගිය දවසකත් මේ රැකියාව අපේක්ෂිත උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා ලිපියක් බාර දුන්නා. ඔවුන්ට සාධනීය සාකච්ඡාවක් ජනාධිපතිතුමා සමග දෙන්න කියලා. එදා ඔහු ජනාධිපති වෙන්න කලින් පැලවත්තේදී දුන්න පොරොන්දු පැලවත්තේදී හමු වෙලා ඒ පැලවත්තේදී කරපු කතා බහ ජනාධිපති මන්දිරයට ගියාට පස්සේ අමතක වෙලා තියෙන හැඩයි. ජනාධිපතිතුමා කාර්යබහුල ඇති. නමුත් පැය භාගයක් මේ තමන් වෙනුවෙන්ම ඡන්දය හදලා දුන්නේ ඒ උපාධිධාරීන්ට වෙන් කරන්න බැරිද? උපාධිධාරීන්ගෙන් වැඩ ගන්නවා කියපු අය, උපාධිධාරීන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියපු අය, ආචාර්ය මහාචාර්යවරු උගත් බුද්ධිමත් මිනිස්සු උපාධි තියන අයගෙන් මේ රටට වැඩක් ගන්න එයා පාර්ලිමේන්තුව පුරවමු කියපු අය අද මේ උපාධිධාරීන් ටික පාරට තල්ලු කරලා තියෙනවා. අපි කියන්නේ එකපාර මේ රස්සා ඔක්කොම දෙන්න කියලා. අවම සාධනීය විසඳුමක් දෙන්න, අවම සාකච්ඡාවක් දෙන්න, බලාපොරොත්තුවක් වැඩපිළිවෙලක් පෙන්වන්න මේ රැකියා බලාපොරොත්තුෙන් ඉන්න උපාධිධාරීන්ට. මොකද්ද අපේ වැඩපිළිවෙල? අපි මොකද්ද කරන්න ඕනේ? උන්ට පුළුවන් ඒතර ඒ වලට සුසුකම් හදාගෙන සූදානම් මේ ආණ්ඩුව කරන හොඳ වැඩ වලට සහාය දෙන්න. මේ රට ගොඩ දාන්න ආණ්ඩුවට යම් උත්සාහයක් තියෙනවා නම් ඒ උත්සාහය වෙනුවෙන් ඔවුන්ට සහායක් දෙන්න පුළුවන්. නමුත් සාකච්ඡාවක්වත් නොකර අද පාරට දාලා තිනවා. ඉතින් එදා ගෝල්ෆේස් එක ඉස්සරහට ඇවිල්ලා ඒ උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපියක් බාර දුන්නා. ඉතින් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ සාධනීය උත්තරයක් ලැබෙවි කියලා. ඒ සාධනීය උත්තරය මත පදනම් වෙලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බොහොමත්ම ස්තුතියි.